සුබ දවසක් ඔයාලා හැමෝටම ඉතින් ඉතාමත් ආදරෙන් පිළිගන්න අපේ The New Startup by රශ්මි හේරත් YouTube channel එකට. ඉතින් මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපි ගිය වීඩියෝ එකේදී කතා කරා කොහොමද ඔයාගේ තනිපුද්ගල ව්‍යාපාරය වගේ පොඩි බිස්නස් එක කොහොමද රෙජිස්ටර් කරන්න කියලා. ඉතින් මේකෙදි මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇයි ඔයාගේ ව්‍යාපාරය ඔයා රෙජිස්ටර් කරන්න ඕනේ කියන එක ගැන. මොකද ගොඩක් අයට අයිඩියා එකක් නැහැ මේ ලියාපදිංචි කරන්න ඕන ඇයි කියන එක ගැන. ඉතින් සමහර අය මේකට බයයි. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරමු ඇයි ඔයාගේ තනිපුද්ගල ව්‍යාපාරය රෙජිස්ටර් කරන්න ඕන කියන එක ගැන. ඉතින් අපි යමු වීඩියෝ එකට. විශේෂයෙන්ම මේ තනිපුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කරපුවාම මේ තනිපුද්ගල ව්‍යාපාර වල කියන තවත් නමක් තමයි ඒකපුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ. ඒ කියන්නේ එක්කෙනෙක්ට විතරක් අයිති ව්‍යාපාර. ඉතින් අපේ ලංකාවේ ගොඩක් ස්වයං රැකියාව කරන අය ඉන්නවා. ඉතින් ඒ ගොඩක් අය තියෙන මේ තමන්ගේ කියලා පොඩි ව්‍යාපාරයක්නේ. තමන් ඒකේ ප්‍රධානිය. එතකොට මෙන්න මේ ව්‍යාපාරය ලියාපදිංචි කරපුවාම මොකද තියෙන ප්‍රයෝජනේ? විශේෂයෙන්ම ඔයාට හොඳ පිළිගැනීමක් හම්බ වෙනවා. ඒ කියන්නේ එකක් ඔයා නීත්‍යානුකූලව ඔයා රටේ නීතිය අනුව ඔයා ඔයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යනවා. අනිත් පැත්තෙන් ඔයාට මේකට හොඳ සමාජ පිළිගැනීමකුත් හම්බ වෙනවා. ඒ වගේම තමයි ඔයාට ඉස්සරහට ලොකු අවස්ථා. ඒ කියන්නේ අපි තුමු රජයෙන් හම්බෙන අවස්ථා කියලා. ඒතර මේ වගේ රජයෙන් හම්බෙන අවස්ථා වෙනත් ආයතන වලින් හම්බෙන අවස්ථා මේ ගොඩාක් තැන්වලදී එයාලා බලන දෙයක් තමයි මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. ඔයාලා මේ නම අහලා තියෙන බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක. ඉතින් මේක අනිවාර්යෙන් යාලා බලනවා. ඒ බලලා තමයි ඔයාලට දෙන්න පුළුවන් ඒ සපෝට් එක දෙන්නේ. ඉතින් ඒකට එක හොඳම උදාහරණයක් තමයි මම. ඉතින් මගේ බිස්නස් එකක් යනවා පවර්ෆීල්ඩ් ප්‍රොඩක්ට්ස් කියලා. ඉතින් ඒකෙන් අපි හදනවා පවර්ෆීල්ඩ් ස්කයි ලැන්ටර්න්, වෝටර් ලැන්ටර්න් සහ හැඟිලි ලැන්ටර්න් කියලා අයිටම්ස් තුනක්. අපේ ප්‍රොඩක්ට් තුනක්. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම පවර්ෆීල්ඩ් ස්කයි ලැන්ටර්න්ස් කියන එක ඔයාලා සමහර දැකලා තියෙනවා ඇති. ඔය චයිනාවල එහෙම අර ගින්දර පත්තු කරලා විෂාක්ෂයෙන් තියලා උඩ යවන්නේ. ඉතින් අන්න ඒක ලංකාවේ හදන්නේ අපි. එතකොට ලංකාවේ දැනට ලියාපදිංචිලා තියෙන එකම ස්කයි ලැන්ටර්න් මැනුෆැක්චර් ආයතනය තමයි අපි. එතකොට මේක මම මගේ මූලික අදහසක් විදිහට ඇවිල්ලා මම මේක පටන් අරන් පොඩි කාලයක් තිබ්බා. ඊට පස්සේ මට ඇත්තට මේක රෙජිස්ටර් කරන්න ගැන හරියට අයිඩියා එකක් තිබ්බේ නැහැ. ඒ කියන්නේ මම කොමර්ස් කම අයල්ව කරේ. නමුත් මම ඒ ගැන අර වැඩිය පැන්නුවේ නැහැ. අපි වචනෙන් කියනවා. ඉතින් පස්සේ මම ඔය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියාට පස්සේ එතනේ මිස්ලා කීප දෙනෙක් මට කතා කරා. ඊට පස්සේ එයාලා මේකේ වැදගත්කම මට පැහැදිලි කරලා දීලා කොහොම හරි එයාලා මාව උනන්දු කරවලා මේක රෙජිස්ටර් කරා. ඇත්තටම ළමයි එතනින් පස්සේ මගේ ව්‍යාපාරයේ මේ චූටියට පටන් ගත්ත පොඩි චූටි ප්‍රාග්ධනයක් තමයි මම කැම්පස් එකේ මට විශ්වවිද්‍යාලෙදී හම්බෙච්ච මහ පොලේ පටන් ගත්ත ව්‍යාපාරය චූටියට මේ අන්තිමට ඒක ටිකක් ලොකු මාකට් ලංකාවේ ස්කයි ලැන්ටර්න් කිව්වත් දැන් ඔයාලා සර්ච් කරත් අපේ ස්කයි ප්‍රොඩක්ට් එක තමයි ඔයාලට දකින්න පුළුවන් ගොඩක් වෙලාවට ඉවෙන්ට්ස් වලදී එහෙම යූස් කරපො. ඉතින් ඒ තැනට ඒ ලෙවල් එකට එනකන් ඉතින් ඒ කියන්නේ ඒ තැනට ගේන්න මම හිතන්නේ මට හම්බෙච්ච සහයෝගය අතිමහත් රජයෙන් ඒ වගේම විවිධ ආයතන වලින් සහ අපේ ආදරණීය පාරිභෝගිකයන්ගේ. ඉතින් ඒ කියන්නේ විශේෂයෙන් මේ ඔය කියන චේන්ජ් එක එන්න පටන් ගත්ත ළමයි මට මේ රෙජිස්ට්‍රේෂන් එක ගත්තට පස්සේ මොකද ඊට කලින් සමහර අවස්ථා තිබ්බා මට සමහරලාට හොඳ එක්සිබිෂන් වලට යන්න අවස්ථාව හම්බුණා. නමුත් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ ඉන්ටර්විව් එකට ඇද්දි බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක තියනවාද කියලා අහද්දි ඒක නැහැ කිව්ව එකෙන් ගොඩක් යාට ඒ අවස්ථාවට මගේ යනවා. ඉතින් මට ඒතකොට ඒව යන්න හම්බුනේ ඒක තියෙන වෙනත් කියන්න තමයි අවස්ථාව හම්බුනේ. ඉතින් ඔහොම ගිහිල්ලා මට එක අවස්ථාවකදී මට විශ්වවිද්‍යාලයේ අන්තිම අවුරුද්දේදී මට එනවා හොඳ අවස්ථාවක්. ඒ කියන්නේ ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය විසින් අපි කියන්නේ NEDA කියලා NEDA. එතකොට මේ ආයතන වලින් මේ ආයතනෙන් තේරුවා හොඳම ව්‍යාපාර සැලසුම් නැත්නම් ව්‍යවසායකත්ව සැලසුම් 25ක් ලංකාවේ. ඒ කියන්නේ අන්ඩර්ග්‍රැජුවේට්ස්ලාගේ. ඉතින් ඒකෙන් පුත්තලම් දිස්ත්‍රික්කයෙන් සහ කොළඹ විශ්වවිද්‍යාලයෙන් මගේ පවර්ෆීල්ඩ් ස්කයි ලැන්ටර්න් කියන ඒ කියන්නේ ව්‍යාපාර සැලසුම ඒකට තේරීපත් වුණා. ඒ කියන්නේ ප්‍රධාන පළවෙනි 25ට. ඉතින් ඕකෙන් මට රුපියල් 2,50,000ක ග්‍රාන්ට් එකක් හම්බුණා රජයෙන්. ඒ කියන්නේ ඒක ග්‍රාන්ට් එකෙන් ප්‍රධානයි. ඒ කියන්නේ මේක ණයක් නෙමෙයි. එයාලා අපේ ව්‍යාපාරය දියුණු කරගන්න අපිට අතීත දීමක් තමයි දුන්නේ. ඉතින් ඒකෙන් මගේ ව්‍යාපාරේ මගේ 2,50,000ක් හම්බෙලා ඒ කියන්නේ ඒ හම්බෙච්ච සල්ලි ඇත්තටම 2,50,000ක මුදල මම හිතන්නේ මට ඒක මහා මරක් වුණා. ඉතින් ඒකෙන් මගේ බිස්නස් එක මම ගොඩක් ඒ කියන්නේ සෝෂල් මීඩියා වල එතකොට මම ප්‍රොඩක්ෂන් එක වැඩි කරගත්තා, ස්ටොක්ස් හදාගත්තා. ඉතින් ඒ කියන්නේ ඒකෙන් මම හිතන්නේ මම සෑහෙන මාකට් එකක් හැදුවා ඒ හම්බෙච්ච 2,50,000 පාවිච්චි කරලා. ඉතින් මං කියන්නේ මගේ ඒ කියන්නේ ඉතින් තමයි අතරම චේන්ජ් වෙන්නේ. එතකොට එදත් එයාලා ඒකටම ඒ කියන්නේ ඒව කරද්දී
මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කියන එක අතිශය වැදගත්. ඒක අනිවාර්යෙන්ම ඕන ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරලා තියනවාද කියන එක පිළිබඳ සහතිකය. මොකද එහෙම වුණොත් තමයි එයාලට පිළිගැනීමක් එන්න මේක නීත්‍යානුකූලව කරන් යන මේක නීත්‍යානුකූලව පිළිගන්න මේ රටේ කරන් යන ව්‍යාපාරයක් කියලා. ඉතින් ඒක හොඳ සාධකයක්. ඉතින් මම ඒකයි කියන්නේ දැන් මගේ ඒ බිස්නස් ලයිෆ් එක නැත්තම් මගේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ගමනේ තාම මම මේ චූටි ගමනක් යන්නේ. නමුත් මට ඒකට ලොකු ටර්නින් පොයින්ට් එකක් ගන්න පුළුවන් වුණා මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එකේ තිබ්බ හින්දා. අනිත් දේ තමයි දැන් මට ගත්තොත් අපේ රජයේ ආයතන වලින් ගොඩක් අපිට ඒ සහයෝගය දෙද්දී අනිවාර්යෙන්ම අහනවා බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක දෙන්න කියලා. එතකොට ඒක අනිවාර්යෙන්ම අපි ළඟ තියෙන එක. එතකොට ඔයාලට පැහැදිලි වෙනවා කොච්චරනම් වැදගත්ද කියලා. ඉතින් ඒකින්ද අනිවාර්යෙන් ඔයාලගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක ඔයාලා ගන්න. මොකද ඒකෙන් ඔයාලට හම්බෙන අවස්ථා අතිමහත්. සමහරවිට ඔයාගේ ප්‍රොඩක්ට් එක එක්ස්පෝර්ට් ලෙවල් එකට යන්න පුළුවන්. ඒ එක්ස්පෝර්ට් ලෙවල් එකට යද්දි අනිවාර්යෙන්ම මේ ලියාපදිංචි කියන එක නැත්නම් මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කියන එක අතිශය වැදගත් වෙනවා. ඉතින් ඒකින්ද මතක ඇතුව අනිවාර්යෙන්ම බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක කරන්න. මගේ ඒ බිස්නස් රෙජිස්ට්‍රේෂන් සම්බන්ධ වීඩියෝ එක තියෙන අනිවාර්යෙන් ගිහලා බලන්න. ඒකෙදි ඇත්තටම මම කතා කරලා තියෙන්නේ පොඩි බිස්නස් එකක් කරන ඔයාගේ නැත්නම් තනි පුද්ගල ව්‍යාපාරයක් කරන ඔයාගේ බිස්නස් එක කොහොමද රෙජිස්ටර් කරගන්නේ කියන එක මම ඒකේ සමාගම් ගැනවත් හවුල් ව්‍යාපාර ඒව ගැන මුකුත් කතා කරලා නැහැ. ඒක මම වෙනම කතා කරන්න. ඉතින් ඒ වගේම මම හිතන් ඉන්නවා ඔයාලා ඉස්සරහට වීඩියෝ එකක් ගේන්න. මේ ලංකාවේ ඔයාලා දන්නේ නැතුණාට ගොඩක් ආයතන තියෙනවා ඔයාලට උදව් කරන. හරිද? ඒ කියන්නේ රජයේ ආයතනම තියෙනවා ඔයාලට ගොඩක් උදව් කරන හදිසි අවස්ථා ලෝන් එකක් ගන්න මේ වගේ ගොඩක් ආයතන තියෙනවා. ඉතින් මම ඒ කියන්නේ වෙන වීඩියෝ එකක් කරන්න මොකද අපේ ලංකාවේ ගොඩ මිනිස්සු දන්නේ නැහැ මෙච්චර ආයතන තියෙනවා කියලා. ඇත්තටම මාත් දැනගත්තේ මම මේ රජය හරහා මේ අපේ ව්‍යවසායකත්වයේ වර්ධනය කරන්න අපිට අපි සම්බන්ධ කරගත්ත ප්‍රෝග්‍රෑම් හින්දා තමයි මාත් දැනගත්තේ මෙච්චර ආයතන තියෙනවානේ කියලා. විශේෂයෙන්ම දැන් ඔයාගේ තියෙන ප්‍රධානම ඒ කියන්නේ ඔයාගේ බිස්නස් එකත් එක්ක හොඳටම හිතවත්කමක් හදාගන්න පුළුවන් ආයතනය තමයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ව්‍යාපාර අංශය. ඒ කියන්නේ ඒකේ තියෙන කුඩා ව්‍යාපාර අංශය කියලා එකක් දැන් නම් ව්‍යවසායක අංශය කියලා තමයි දැන් තියෙනවා. ඉතින් මේ දෙකත් එක්ක හොඳ සම්බන්ධයක් හදාගන්න පුළුවන් වුණොත් ඇත්තටම එතනින් ගන්න පුළුවන් සපෝට් එක ඔයාගේ ව්‍යාපාර පුළුල් කරගන්න ලැබෙන අවස්ථා එක අතිමහත්. ඉතින් ඒ වගේම දැන් මට නම් අපේ ගත්තොත් අපේ නාත්තන්ඩි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඒකේ කියන්නේ මාත් එක්ක සම්බන්ධ වෙච්ච ඒ කියන්නේ නිලධාරීන් අතර මේ මිස්ලා මාරම් සපෝට් එකක් දුන්නේ කියලා වැඩක් නැහැ. කියන්නේ පස්සෙන් ඉඳගෙන අපේ මේ වැඩේ සාර්ථක වෙනකම් යාළුවා ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් අලුතෙන් ප්‍රෝග්‍රෑම් එකක් ආපු ගමන් අපිට ඒක අඳුන්වා දීලා එහෙම කරා. ඉතින් මං කියන්නේ ඒ සපෝට් එක ගන්න. ඒ සපෝට් එක අපිට ඕන. ඒ කියන්නේ අපි හිතනවා නම් අපි මේක තනියම කරන් යන්න අපි තනියම මේ ඒ කියන්නේ අපි ඔක්කොම අතහැරලා දාලා නිකන් මේ එහෙම ගමනක් යන්න මං හිතන්නේ බිස්නස් වර්ල්ඩ් එකේදී නැත්තම් මේ ඔන්ටර්ප්‍රනර්ෂිප් ජර්නි එකේදී එහෙම තනි ගමනක් යන්න අමාරුයි. ඉතින් ඔයා සෝෂල් මීඩියා වගේ මොනවා හරි එහෙම කරනවා නම් ඔයාට තනියම ගමනක් යන්න පුළුවන් වෙයි. නමුත් කියන්නේ අපි ප්‍රායෝගිකව සමාජයට බැහැලා එහෙම කරනවා නම් මම නම් විශ්වාස කරන්නේ නැහැ තනියම ගමනක් යන්න පුළුවන් වෙයි කියලා. ඉතින් එතකොට අපිට ගොඩක් දෙනෙක්ගේ සපෝට් එක ගන්න අවශ්‍ය වෙනවා, සහයෝගය ගන්න ඕන. එයාලගේ අවවාද අනුශාසනත් අපිට අවශ්‍ය වෙනවා සමහර තැන්වලදී. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් මේ සපෝට් එක ගන්න. ඉතින් මම ඒකයි කියන්න ආවේ මේ බිස්නස් ලියාපදිංචි නැත්නම් බිස්නස් රෙජිස්ට්‍රේෂන් එක අතිශය වැදගත් ඔයාලට කරගන්න එක. එහෙම වුණොත් ලෝන් එකකට ගියත් දැන් ඔයා හිතන්නකෝ ඔයා ලෝන් එකකට යනවා කියලා මොකක් හරි බැංකුවකින් ඒ ලෝන් එකටත් මේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් කියන එක අනිවාර්යයෙන්ම බලනවා. ඉතින් ඒක නිසා අනිවාර්යයෙන්ම රෙජිස්ටර් කරගන්න. ඒකෙන් ලොකු අවස්ථා ගොඩක් ඔයාට උදා වෙයි. සමහර අය මොකද මේකේ බය වෙලා ඉන්න මේ බදු ගෙවන්න වෙයි ගොඩාක් ඒව. එහෙම එකක් නැහැ. ඔයා පොඩි පරිමාණයේ ව්‍යාපාරයක් නම් ඔයාගේ ආදායම ඉතාමත් අඩුයි නම් එතකොට එහෙම බද්දක් එක ක්‍රියේට් වෙන්නේ නැහැ. බද්දක් ගෙවන්න ඕනෙත් නැහැ සමහරලාට. ඒ කියන්නේ ඒක රෙජිස්ටර් කරද්දී බද්දක් ගෙවන්න ඕන. ඒ අරන්නේ ඊට පස්සේ ඔයාට ඒ අවශ්‍ය නිර්ණායක සම්පූර්ණ වෙන්නේ නැති බද්දක් නම් මේ ආදායමක් නම් ඔයාට ලැබෙන්නේ. ඔයාට ඒකට බද්දක් ගෙවන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඒක ආදායම් පොදු දෙපාර්තමේන්තුවේ වෙබ්සයිට් එකේත් ඔයාලට බලා ගන්න පුළුවන්. මම ඒවත් ඔයාලට එක්ස්ප්ලেইন කරලා දාන්නම්. ඒක ඔයාලට ගොඩක් උදව්වක් වෙයි. ඉතින් අනිවාර්යෙන් ඒකින්ද ඔයාගේ ව්‍යාපාරය ලියාපදිංචි කරන්න ඒක ගොඩක් ඔයාලට ප්‍රයෝජනවත් වෙයි. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ඔයා මේකෙන් දෙයක් ගත්තා නම් අනිවාර්යෙන් අපිට කමෙන්ට් එකක් දාන්න. ප්‍රශ්න තියෙනවා නම් ඒත් කමෙන්ට් එකක් දාන්න. අපේ වීඩියෝ එක හොඳයි නම් සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකක් දාලා තියාගන්න. ඉතින් ඊළඟට මම මේ වගේ ඔයාලගේ බිස්නස් පැත්තට අපි මේකෙදි මේ channel එකේ ප්‍රධාන අරමුණ තමයි entrepreneurship practical journey එකක්. ඉතින් මම මේ කරන් යන්නේ ඔයාලගේ මූලික දැනුම ටික ටික හදාගෙන යන එක. ඊට පස්සේ අපි පොඩි බිස්නස් එකක් පටන් ගමු මේකෙන්ම. එතකොට ඒකත් එක්ක අපි grow up වෙමු. අපි ඔක්කොම එකතු වෙලා. ඉතින් ඒවත් පෙන්වන අපේක්ෂාවෙන් තමයි මම මේ channel එක අරන් යන්නේ. ඉතින් එහෙනම් අදට මම ගිහිල්ලා යන්න ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් හම්බෙමු. ඉතින් අනිවාර්යෙන් අපි සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් අපි නරඹුවට බොහොම ස්තුතියි. ඉතින් අදට අපි ගිහිල්ලා එන්න. බයි.